රුවන් සරණයි හැම දෙනාටම අපි මේ වෙනකොට ඉන්නේ කැලණියේ රජමහා විහාරයේ. ඉතින් ඇත්තටම දැන් රෑ 11ට කිට්ටු වෙලා. ඉතින් අද අපි මමත් අද කොළඹ වැඩම කරපු වෙලේ අපේ සමීර අපේ කල්යාණ මිතුර අපේ ප්‍රවීණ ජ්‍යොතිෂයේදීතුමා අපේ මේ පින්වත් සමීර බමුණුගේ මහත්මයා අපිට ආරාධනා කර සිටියා ස්වාමීන් වහන්සේ අපි කැලණි රජමහා විහාරයට ගිහිල්ලා අපි හවස පූජාවක් කරමු කියලා. ඉතින් ඒ වගේම අපේ පින්වත් සමීර මහත්මයාගේ තවත් කල්යාණ මිතුරෙක් එතුමා සමීර අපේ සමීර මොකද ඔබතුමා සමීර ප්‍රදීපුත් ඒ වගේ නෝන මහත්මිත් අමන්ද නෝන මහත්මියත් ඇවිල්ලා. ඉතින් අද අපි ඇවිල්ලා හවස් වඩේ ඊටාම සුවසේ බුදුරජාණන් වහන්සේට අපි මල් පහන් පූජා කරලා නොයෙකුත් අෂ්ටපාන ගිලන්පස ආදී පූජා කරලා දැන් මේ අවසන් වෙලා අපි වඩින්න හදන වෙලාව. ඉතින් ඇත්තටම අපිට නිදහසේ මේ බුදුරජාණන් වහන්සේ වැඩපු මේ උතුම් භූමියට මේ රහතන් වහන්සේලා පය තිබු උතුම් භූමියට අපිට ලංකාවේ අපිට හරි පහසුවෙන් එන්න පුළුවන් තැන මේ කැලණි රජමහා විහාරය කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අපේ සමීර මහත්මයාට අපි සෙත්පතලා ආශිර්වාද කරනවා. ඉතින් එතුමාටත් නිරන්තරයෙන්ම අපේ ශාසනික කටයුතු වලට ශාසනය අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. ඉතින් අපි මේ පෙබරවාරි 27 කරපු පැවිදි පින්කමේ දසවසර පිරීමේ පින්කම වෙනුවෙන් ගොඩාක් ඒ වෙනුවෙන් මූල්‍ය දායකත්වයේ දරපු කෙනෙක්. ඒ වගේම අපේ සමීර ප්‍රදීප් මහත්මයාත් ඒ වගේම අමන්ද නෝන මහත්මියත් ඉතින් එතුමියලාගේ අද අපි පින් කරලා අන්තරා වෙච්ච මීට මාස 4කට කලින් අන්තරා වෙච්ච අම්මට අපි පින් දුන්නා. ජීවතුන් අතරින් තාත්තට අපි සෙත් පැතුවා. ඒ වගේම සමීර ප්‍රදීප් මහත්තයාගේ අම්මයි තාත්තට අපි සෙත් පතලා ආශිර්වාද කරා. ඒ වගේම අපේ සමීර බමුණුගේ මහත්මයාගේත් අම්මයි තාත්තටත්. ඉතින් ඒ වගේම ඉතින් අද හරිම සතුටු දවසක්. සෙනග කවුරුත් නැහැ මේ අවස්ථාවේදී අපි හොඳට පහසුවෙන් නිදහසේ බුදුන් වැඳ ගන්න හම්බුණා. ඉතින් මේ අවස්ථාව ලැබෙන්නේ අතරම සමීර මහත්තයා නිසා එතුමා ආරාධනා කරපු නිසා සමීර මහත්තයාත් වචනයක් කතා කරන්න තියනා නේද? තෙරුවන් සරණයි ලෝකවාසී ඔබටත් ලංකාවේ ඉන්න මේ වීඩියෝ අහන ස්වාමීන් වහන්සේගේ YouTube එක හරහත් සමීර බමුණුගේ මගේ ජ්‍යොතිෂ්‍ය නාලිකාව හරහත් මේ වීඩියෝ එක අහන ඔබ හැමදෙනාගෙම ඇති නවග්‍රහ අපල දෝෂ සියලුම දේවල් දුරු වේවා. ඉස්සරහට එන්න නියමිත සෙනසුරුගේ යම් අපලයක් ඔබ හැමදෙනාටම බලපානවා නම් ඒ සියලු දේවල් වලින් ඔබ නිදහස් වෙන්න වාසනාව උදා වේවා. ඉතින් පුළුවන් හැම කෙනාම පින කරගන්න ගමන් කුසලයේ වඩා ගන්න ගමන් ඔබේ හිත් ධර්මයේ යොමු කරගන්නට හැම දිනාටම අවස්ථාව උදා වේවා. ඔබ හිතන පතන හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම කරගන්නට ඔබට වාසනාව උදා වේවා. යම්කිසි අපල උපද්‍රවයක කරදරයක බාධකයක ඔබ ඉන්නවා නම් ඒ සියලුම දේවල් වලින් නිදහස් වෙවා. ඉතින් අපි ඇතරම දාවේ ඊටමත් යහපත්ම පින්කමක් කරන්න. ඉතින් අපේ මගේ හොඳම යාළුවා සමීර ප්‍රදීප් මහත්මයාටත් ඒ වගේම තමයි ඔහුගේ මැතිණිය අමන්දා මහත්මියටත් ඉතින් අද ලොකු ආශිර්වාදයක් කළා ඇත්තටම. ඒ වගේම තමයි පසන්න චිත්ත ස්වාමීන් වහන්සේත් ඒ වගේම අනුරාධපුරේ අපේ අනු ස්වාමීන් වහන්සේත් අපි ඇවිල්ලා ඉතාමත්ම ලස්සනට ස්වාමීනි අද පූජාව ඔබ වහන්සේලා විසින් මට මේ අපි තුන් දෙනාටම කරලා දුන්නා. ඔබ වහන්සේට ගොඩක් පිං ස්වාමීන් වහන්සේලා දෙපළටම. ඉතින් තව තවත් මේ වගේ බුද්ධ ශාසනය වෙනුවෙන් চিරාත් කාලයක් සේවය කරන්නට ඔබ වහන්සේලාට ආශිර්වාද ලැබෙන්න කියලා හදවතින්ම ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. අපේ YouTube නාලිකා නරඹන ඔබ හැම දෙනාගේම සිත් පීඩා දුරු වෙලා මානසික පීඩා දුරු වෙලා යහපත සිත සාන්තිය හැම දිනාටම උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ඉතින් ඇත්තටම අපිත් එක්කත් නිරන්තරයෙන්ම සම්බන්ධ වෙන අපේ සත්පුරුෂයෝ අපිත් එක්ක ගොඩාක් පින්කම් වලට උදව් කරන දකුණු කොරියාවේ සේවයේ නියුතු අපේ කල්යාණ මිතුරෝ නොඑක් දෙස් විදෙස් ගත ඉන්න සියලු කල්යාණ මිතුරන්ටත් අපි මේ අවස්ථාවේදී මහා සෑය අභියස ඉඳලා මේ කැලණි මහා සෑය රජාණන් වහන්සේ ළඟ ඉඳලා අපි සෙත් පැතු ආශිර්වාද කරා. ඒ අයගේ දෙමාපියන්ටත් විදේශගතව ඉන්න අයගේ චිත්ත පීඩා දුරු වෙලා මව්බිමට එනකන් සුවසේ නිදුකින් උපද්‍රවයක් නැතුව හැමෝටම සිතක් යහපතක් වේවා කියලා. එහෙමනම් අපි මෙතනින් අතර වෙනවා. හෙට දවසේ මම ආපහු නැවත ගාල්ලට වැඩම කරන්න ඕනේ. එහෙනම් හැම දිනාටම ලෝකවාසී හැම දිනාටම ත්‍රිවිධ රත්නේ ආනුභාව බලෙන් සිතක් යහපතක් වේවා. තෙරුවන් සරණයි.